මංගි මල්ලි මම අද මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන මංගිලා මල්ලිලාට කොහොමද වරදින්න නැතුව හරියට ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් හඳගන්නේ කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර අඳින්න කලින් මංගි මල්ලි ඔයගොල්ලෝ මේ බේසික්ස් දේවල් ටික කලින් දැනගෙන ඉන්න ඕනි. ඒ කියන්නේ මම ඒක දැන් මේ මොහොත උගන්වන්නම්. ඒ කියන්නේ මංගි මල්ලි sin x වල ගියත් cos වල x වල ගියත් පවතින්නේ ඍණ එකත් ධන එකත් අතර. ඒ කියන්නේ නම් ඉවල්ලි මෙහෙමයි. ඒ කියන්නේ නම් ඉවල්ලි sin x වල x වලට මොනාගේ තිබ්බත් ඒකෙන් එන අගය ඍණ එකත් ධන එකත් අතර තමයි කියන්නේ. cos වලත් එහෙමයි. cos වල x තුලට එන්න පුළුවන් මොනාගේ ආවත් ඒ අගය අනිවාර්යෙන් ඍණ එකත් ධන එකත් අතර පවතින්නේ. sin වලත් x වලට මොනාගේ ආවත් ඒ අගය පවතින්නේ ඍණ එකත් ධන එකත් අතර. ඒක තමයි මූලික වශයෙන්ම දැනන් ඉන්න ඕනේ කරුණ ප්‍රස්ථාරයක් අඳ ගන්න කලින්. ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර පිළිබඳ කිසිම දැනුමක් නැති නම් කෙනෙක්ට හෝ නම් මල්ලි කෙනෙක්ට අද මේ වීඩියෝ එක තුලින් හරියට ඕනිම ආකාරයේ ත්‍රිකෝණමිතික ප්‍රස්ථාරයක් අඳගන්නේ කොහොමද කියලා මම අද ඔයගලන්ට උගන්වනවා. ඊළඟ නංගි මල්ලි අපි මූලික වශයෙන් දැනගෙන ඉන්න ඕනි දේ තමයි sin x ප්‍රස්ථාරයයි cos x ප්‍රස්ථාරයයි කොහොමද අඳින්නේ කියලා. ඒකෙදි නංගි මල්ලි අපි දන්නවා sin x වල ප්‍රස්ථාරය ගත්තොත් sin x වලට උපරිමෙන්න පුළුවන් ධන එක. ඒ ඍණ අඩුමගේ ඍණ එක. මම කලින් ඔයගොල්ලෝ උගන්වනවා. ඊට පස්සේ නම් එමල්ලි ඔයගොල්ලන්ට පේනවා sin 5 බෙදීම දෙකේ තමයි ධන එක ලැබෙන්නේ 5 වලදී බිඳුවයි. මේ ප්‍රස්ථාරය විස්තර කිරීම නම් එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කම්බයින් මැස් කරන නම් කෙනෙක් මල්ලගෙට මම හිතන විදිහට මේ ප්‍රස්ථාර දෙක අඳින්නේ කොහොමද කියලා සාමාන්‍ය දැනුමක් තියෙනවා කියලා මම හිතනවා. මේ තියෙන නම් එමල්ලි cos x ප්‍රස්ථාරේ මේකත් අඳින්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා කියලා මම හිතනවා. මොනනම් මල්ලි මම පොඩිම ගාන ඉඳලා පටන් ගන්න ලොකුම ගාන දක්වා අපි සරල ප්‍රස්ථාරයක ඉඳලා ගාන පටන් ගමු. මොන ප්‍රස්ථාරයෙන්ද සරල ප්‍රස්ථාරයක් නැන්ද සංකීර්ණ ප්‍රස්ථාරයක් නැන්දත් අපි මුලින්ම ෆලෝ ගන්න ඕනේ පියවර කිහිපයක් තියෙනවා. ඒ පියවර කිහිපය කරන්න කොහොමද කියලා මම දැන් ඔයාලට උගන්වන්නම්. මල්ලි අපි ප්‍රස්ථාරයක් අඳින ගත්තම ඒ ප්‍රස්ථාරයකට පවතින්න පුළුවන් උපරිම අගය මොකක්ද අවම අගය මොකක්ද කියලා අපි හොයාගන්න ඕනේ. මම හිතන විදිහට ඔයගොල්ලෝ O level කරන කාලේ ප්‍රස්ථාර අඳලා තියෙනවා. ඔයගොල්ලෝ මතක ඇති කියලා මම හිතනවා. මේ ප්‍රස්ථාර වල අපිට අඳින්න කියනවා, හොයන්න කියනවා ප්‍රස්ථාරයේ උපරිම අගය, අවම අගය. අන්න ඒ වගේ දත්ත ටිකක් අපිට අවශ්‍ය කරනවා මේ ප්‍රස්ථාර අඳිනකොට. ප්‍රස්ථාරයක් අඳිනකොට අපිට අඳිනකොට උපරිමගයක් අවමයක් අවශ්‍ය වෙනවා. මේකෙදිත් අපි මේ දේම කරනවා. මුලින්ම මම හොයන්නම් උපරිමගය කීයද කියලා. ඒක මම ලියන්නම් y වල max කියලා. y වල max sin අපි දන්නවා නංගි මල්ලි මේ x වලට මොනාගේ දැම්මත් මෙතනින් එන්න පුළුවන් උපරිමගේ එකයිනේ. ඒ නිසා y වල max එකයි. ඊට පස්සේ නම් මල්ලි අපි හොයමු y වල min අඩුමගේ. ඒ කියන්නේ ප්‍රස්ථාරයෙන් එන්න පුළුවන් අඩුමගේ. අපි දන්නවා sin වල. දැන් නම් මල්ලි මේ sin වල මේ 3x නේ තියෙන්නේ. x වලට මොනාගේ දැම්මත් මොනාගේ තිබ්බත් මේ sin වලින් එන්න පුළුවන් අඩුමගේ ඍණ එකයි. මම ඒක වීඩියෝ එක පටන් ගද්දිම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒ නිසා y වල min අගය ඍණ එකයි. ඒ නිසා නම් මල්ලි මේ ප්‍රස්ථාරයේ උපරිමගේ ධන එකත් අවමගේ ඍණ එකත් වෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි මල්ලි නංගි
y මධ්‍ය රේඛාව හොයාගන්න එක. y මධ්‍ය රේඛාව කියලා කියන්නේ මේ රේඛාව වටේ තමයි ප්‍රස්ථාරය උඩට පල්ලට යන්නේ. මම ඒක පෙන්නන්නම් මේ උඩ sin x ප්‍රස්ථාරයෙන්. දැන් බලන්නම්ගේ මල්ලි මේන්න මේ රේඛාව. මේ x රේඛාව තියෙනවනේ. ඕක ඇවිල්ලා y සමාන බිඳුව රේඛාවනේ. මේ රේඛාව ඇවිල්ලා y සමාන බිඳුව රේඛාව. x කියන්නේ y සමාන බිඳුව රේඛාව. ওই රේඛාව වටා තමයි උඩටයි පල්ලටයි ප්‍රස්ථාරය විචලනලා තියෙන්නේ සමමිතිකව. අන්න ඒක තමයි y මධ්‍ය කියලා කියන්නේ. ඒක හොයන්නේ නම් ඊමල්ලියේ y මධ්‍ය කරන්නේ y max වලට y min එකතු කරලා දෙකෙන් බෙදලා. අපි දන්නා y max එක ධන 1යි y min එක ඍණ 1යි බෙදීම 2 1 1 එකතු කරන මෙතන බිඳුවයි. ඒ නිසා y මධ්‍ය ඒ නිසා y සමාන බිඳුව රේඛාව තමයි මේ ප්‍රස්ථාරය උඩරයි පල්ලටයි විචලනය වෙන්නේ. ඒ නිසා නංගි මල්ලි y සමාන බිඳුව රේඛාව වටා සමමිතික ප්‍රස්ථාරය උඩර පල්ලට යනවා. දැන් නංගි මල්ලි පියවර තුනක් හරි. මොකද්ද? පළවෙනි එක මුලින්ම y max එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ y min එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ y මධ්‍ය රේඛාව හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඊ තව පියවර දෙකක් තියෙනවා. ඒ පියවර මම දැන් ඔයගලට උගන්වන්නම්. ඊළඟ පියවර තමයි ආවර්තයේ සෙවීම. හරි ආවර්තයක් කියන්නේ මොකද්ද? ආවර්තයක් කියන්නේ නම් එමල්ලිය සම්පූර්ණ වටයක් ගිහිල්ලා එන එකට තමයි ආවර්තයක් කියලා කියන්නේ. දැන් මම උඩ ප්‍රස්ථාරයෙන් ඔයගලන්ට පෙන්නන්නම්. දැන් බලන්න y සමාන sin x ප්‍රස්ථාරයේ සම්පූර්ණ ආවර්තයක්. ඒ කියන්නේ මෙතනින් පටන් ගත්තම නැවත හිටපු තැනටම එන්න 2.5 රේඩියන් කෝණයක් ගිහිල්ලා තියෙනවා. බලන්න මල්ලි ඒ කියන්නේ ආවර්තයක් කියන්නේ දැන් මේක නැවත සිදුවෙන දෙයක්. මුලින්ම මෙතනින් මෙහෙම ගිහිල්ලා බලන්න මෙතන එනවා නැවත ආයෙත් වතාවක් අර වගේම පටන් ගන්න මේ වගේ යන්න එකම දේ රිපීට් වෙනවා. ඒ කියන්නේ එකම දේ රිපීට් වෙන්න අර මුලින් පටන් ගත්ත එකේ ඉඳලා ආය ඊළඟ රිපීට් වෙන්න පටන් ගන්න තැන දක්වා යන අවස්ථාව තමයි ආවර්තයක් කියලා කියන්නේ. sin x වල නම් ආවර්තය ඇවිල්ලා 2.5 රේඩියන්. දැන් අපි අපේ ප්‍රස්ථාරයට දාලව කොහොමද ආවර්තය හොයාගන්නේ? ආවර්තය හොයාගන්නේ නම් ඉමල්ලි sin x වල ආවර්තය යන්න 2.5 රේඩියන් ගිහිල්ලා තියෙනවා. එහෙනම් අපේ ප්‍රස්ථාරය කොහොමද? ඒක කරන්නේ නම් ඉමල්ලි අපේ ප්‍රස්ථාරය ඇවිල්ලා y සමානයි sin 3x නේ. එතකොට කරන්නේ අපි 2.5 බෙදනවා අපේ ප්‍රස්ථාරයේ x වල සංගුණකයෙන්. ඒ කියන්නේ x වලට ඉස්සරහින් ඉන්න නියත පදයෙන් අපි අපේ 2.5 බෙදනවා. මේක තමයි අපේ ප්‍රස්ථාරයේ ආවර්තකය. ඔයාලට මම කියන දේ තේරුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ නම් මල්ලි අපේ ප්‍රස්ථාරයට නෝන අපේ ප්‍රස්ථාරයේ sin 3x නේ. ඒකේ එක වටයක් යන්නේ 2.5 බෙදීම 3ක් රේඩියන්. ඊළඟ පියවර තමයි නම් මල්ලි අපි ඊළඟට හොයන්න ඕනේ ආවර්තෙන් 4න් එකක්. ඒකට හේතුව තමයි අපි මේ ප්‍රස්ථාර අඳින්නේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට කඩලා වගේ තමයි අඳින්නේ. කොටස් 4කට කන්න හින්දා තමයි අපි ආවර්තකෙන් 4න් එක හොයන්නේ. අපේ ප්‍රස්ථාරට අනුව ආවර්තෙන් 4න් එක ගන්නේ අපි ආවර්තකයේ හොයාගත්තනේ 2.5 බෙදීම 3යිනේ. එහෙනම් ඕකෙන් 4න් එකක් තමයි ආවර්තෙන් 4න් කියන්නේ. එතකොට මේක දෙකට මේ දෙක කැපෙනවා. එතකොට 5 බෙදීම 6යි. එතකොට නම් මල්ලි අපිට දැන් අවශ්‍ය කරන සියලුම දත්ත ටික හොයාගත්තා. මොකටද අපි ප්‍රස්ථාරය ගන්න? y max එක ආවා 1යි, y min එක ආවා ඍණ 1යි, y මධ්‍ය ආවා බිඳුවයි, ආවර්තකය ආවා
2ක් 5 බෙදීම 3යි ආවර්තකයෙන් 4න් එකක් ආවා 5 බෙදීම 6යි. මෙන්න මේ ස්ටෙප් ටික හරියට ෆලෝ කරලා හරියට උත්තර ටික ගන්න පුළුවන් නම් පස් තාරේ අපිට වර්ධින්න නැතුව අද ගන්න පුළුවන්. හරණන්ගේ මල්ලි අපි දැන් පස් තාරේ අඳින්න පටන් ගමු. මුලින්ම x අක්ෂය y අක්ෂය අඳගමු. මම අර පැත්තට විතරක් අඳින්නම්. ඊට පැත්තට අඳින්නේ ඒකම තමයි අනිත් පැත්තට අඳින්නේ. මම ධන පැත්තට විතරක් අඳින එක ඔයගලන්ට කියලා දෙන්නම්. අපි දන්නවා නම් මේ මල්ලියේ උපරිමගය ධන 1යි පස්තාරේ ඍණ 1යි. මේක y සමානයි sin 3x. මේක x අක්ෂය. මධ්‍ය රේඛාවෙන් අපි දන්නවා y සමාන බිඳු රේඛාව කියන්නේ x අක්ෂයනේ. ඒක ඊට පස්සේ අපි හොයාගත්ත ආවර්තයෙන් 4න් 1 කියන්නේ 5 බෙදීම 6ක්. මුලින්ම මෙතන බිඳුව ඊට පස්සේ ආවර්තයෙන් 4න් 1 ඒවා දෙකක් ගිහපුම කීයද? 2ක් 5 බෙදීම 6යි. 3ක් ගිහපුම 3ක් 5 බෙදීම 6යි. 4ක් ගිහම 4ක් 5 බෙදීම 6යි. 4ක් 5 බෙදීම 6 කියන්නේ 2ක් 5 බෙදීම 3ම තමයි. ඒ කියන්නේ සම්පූර්ණ ආවර්තයක් ගිහපුවම සෙට් වෙන උතන. එතකොට දැන් ප්‍රස්තාරේ අඳගන්න යම් මුලින්ම අපි හොයාගන්න ඕනේ මේ x සමාන බිඳුවේදී ප්‍රස්තාරේ කොහෙද තියෙන්නේ කියලා. ඒකට කරන්නේ y සමානයි sin 3x නේ. x වෙනුවට දානවා බිඳුව. sin 3 වැඩි කිරීම බිඳුව sin බිඳුව බිඳුවයි. ඒ කියන්නේ x ගේ බිඳුවෙද්දී y ගේ බිඳුවක් වෙන්න ඕනේ. ඊට පස්සේ x සමානයි 5 බෙදීම 6. ඒ කියන්නේ sin 3 වැඩි කිරීම 5 බෙදීම 6. මේ තුනට මෙතන ගවනවා sin 5 බෙදීම 2යි. sin 5 බෙදීම 1යි. ඒ කියන්නේ x සමානයි 5 බෙදීම 6 දී මෙතන 1යි. ඊට පස්සේ x සමානයි 2ක් 5 බෙදීම 6. එතකොට sin 3 වැඩි කිරීම 2ක් 5 බෙදීම 6. මේ තුනට මේ තුන කැපිලා එතන දෙකක් ඉතිරි වෙනවා. ඒ දෙකට මේ දෙක කැපිලා ඉතිරි වෙන sin 5. sin 5 ඇවිල්ලා බිඳුවයි. ඒ කියන්නේ x සමාන 2යි 5 බෙදීම 6 දී y අගය බිඳුවයි. ඊට පස්සේ x සමානයි 3ක් 5 බෙදීම 6. එතකොට sin 3යි 5 බෙදීම 6. මෙතන 3ට මේක වෙනවා. මෙතන 2යි. එතකොට නා sin 3යි 5 බෙදීම 2. අපි දන්නා 3යි sin 3යි 5 බෙදීම 2 ඇවිල්ලා ඍණ 1යි. ඒ කියන්නේ x සමාන 3යි 5 බෙදීම 6 දී y වලගිය ඍණ 1යි. ඊළඟට x සමානයි 4ක් 5 බෙදීම 6. ඒ කියන්නේ එතකොට sin 3යි 4ක් 5 බෙදීම 6. මේ තුනට මේ දෙක කැපෙනවා. මේ දෙකට මේ දෙක ඇවිල්ලා sin 2යි 5. sin 2යි 5 ඇවිල්ලා බිඳුවයි. ඔන්න පොයින්ට් එක මාක් කරගත්තා. දැන් ඔන්න ඔය ප්‍රස්තාර අනිමු. බිඳුවේ ඉඳලා 5 බෙදීම 6 දක්වා කියන්නේ ආවර්තයෙන් 4යි. ඒ කියන්නේ ප්‍රස්තාරෙන් 4න් එකක කොටසක්. අඳගන්නේ කොහොමද? ඊට පස්සේ එතන ඉඳන් මෙතනට ඉතුරු 4න් එක. ඊට පස්සේ ඉතුරු 4න් එක මෙතනට. ඉතුරු 4න් එක මෙතනට. ඔන්න අපි ප්‍රස්තාරය අඳගත්තා. සරල ප්‍රස්තාරයක් මම හිතනවා ඔයගොල්ලන්ට මේක හොඳට තේරුණා කියලා. හරි. අපි ඊළඟට අනිමු තව වෙනත් ආකාරයක ප්‍රස්තාරයක් y සමානයි 2යි sin 3x ධන 3 වගේ. දැන් කලින් ප්‍රස්තාරය නම් යන්නේ නම් ඊමල්ලේ අපි y සමානයි sin 3x විතරනේ. දැන් මේකෙදි විස්තරාට තව නියත පදයකට ඇවිල්ලා තව තුනකුත් එකතු වෙලා තියෙනවා. මොන මේ ප්‍රස්තාරය මේ ආවත් අපි අර කරපු ස්ටෙප් ටික මුලින්ම කරලා ඉන්න ඕනේ. මුලින්ම අපි y max හොයන්න ඕනේ. y max අපි දන්නවා sin x වලට මොනවාගේ ආවත් මේ sin වලින් එන්න පුළුවන් උපරිමගේ එකයි. ඒ නිසා 2 වැඩි කිරීම 1 ධන 3. දෙවරක් 1 2යි 3යි 5යි. ඊට පස්සේ
y min. බෙදන්න 2 මෙතනින් එන්න පුළුවන් අවමගය ඍණ 1යිනේ. ඍණ 1 ධන 3. 3න් 2ක් ගියපුවම 1යි. ඊට පස්සේ y මධ්‍ය හොයන්නේ y max වලට y min එකතු කරලා 2ෙන් බෙදලා. y max y min එකතු කිරීලා 2ෙන් බෙදන්න ඕනේ. y max එක ඇවිල්ලා 5යි. y min එක ඇවිල්ලා 1යි. 2ෙන් බෙදපුවම 5 1යි 6යි 6 2ෙන් බෙදපුවම 3යි. ඊළඟට අපි මොකද ගන්න ඕනේ? ආවර්තකය හොයන්න ඕනේ. ආවර්තය කියන්නේ අපි කිව්වා ඒක හොයන්නේ 2ක් ෆයි බෙදන්න ඕනේ අපේ x වල. එහෙනම් විචල්්‍යයට ඉස්සරහින් ඉන්න සංගුණකයෙන්. x වලට ඉස්සරහින් ඉන්න සංගුණකය 3. එතකොට ආවර්තකය ඇවිල්ලා 2ක් ෆයි බෙදීම 3. ඊට පස්සේ අපේ ආවර්තකයෙන් 4න් එක ඕනේ. ආවර්තකයෙන් 4න් එක. ඒක ඇවිල්ලා 2ක් ෆයි බෙදීම 3 වැඩි කිරීම 4න් 1. ඒ කියන්නේ 5 බෙදීම 6යි. අපි දැන් ප්‍රස්තාරය යන ගන්න අක්ෂ දෙක ගමු. y අක්ෂය යන ගන්නවා, x අක්ෂය යන ගන්නවා. අපි දන්නවා y max එක හොයාගත්තා, y min එක හොයාගත්තා, y මධ්‍ය හොයාගත්තා, ආවර්තකය හොයාගත්තා, ආවර්තකයෙන් 4න් එක හොයාගත්තා. y max එක ඇවිල්ලා 5යි, y min එක ඇවිල්ලා 1යි, y මධ්‍ය ඇවිල්ලා 3යි. දැන් ඔන්න 3 y සමානයි 3 වටා තමයි ප්‍රස්ථාරයේ සමමිතික උඩට පල්ලට යන්නේ. අර කලින් ගණන් වල මධ්‍ය රේඛාව 3නේ මේ බිඳුවනේ. එතකොට මෙන්න මේ රේඛාවට උඩට පල්ලට ගියේ සමානව. දැන් මෙතන වෙන්නේ 3 වටේ තමයි ප්‍රස්ථාරයේ විචලනය වෙන්නේ සමමිතිකව. එතකොට මාක් කරගමු අපි දැන් ආවර්තකයෙන් 4 වෙනි කොටස් ටික 5 බෙදීම 6 මෙතන බිඳුව 2ක් 5 බෙදීම 6 3ක් 5 බෙදීම 6 4ක් 5 බෙදීම 6 x අක්ෂය. ඊට පස්සේ අපි දැන් බලමු x සමාන බිඳුවේදී කොහොමද අගයන් කියලා. මුලින්ම බලමු x සමාන බිඳුවේදී ප්‍රස්ථාරය කොහෙද තියෙන්නේ? x සමාන බිඳුවේදී y වල අගය කොහොමද කියලා. x සමානයි බිඳුව දාමු. එතකොට y සමානයි 2යි sin 3 වැඩි කිරීම බිඳුව ධන 3. දේවතාවක් sin බිඳුව ධන 3 ඇවිල්ලා 3යි. නේ? ඒ කියන්නේ x සමාන බිඳුවේදී y වල අගය 3යි. ඒ කියන්නේ මෙතන. ඊට පස්සේ බලමු අපි x සමානයි 5 බෙදීම 6 දී. එතකොට y සමානයි 2යි sin 3 වැඩි කිරීම 5 බෙදීම 6 ධන 3. මේ මෙතන 3ට මෙතන 6න් කැපලා දෙයක් යනවා. එතකොට දේවතාවක් sin 5 බෙදීම 2. දේවතාවක් sin 5 බෙදීම කියන්නේ 2යි ධන 3 5යි. ඒ කියන්නේ x සමානයි 5 බෙදීම 6 දී y වල අගය 5යි. ඒ කියන්නේ මේ x සමානයි 5 බෙදීම 6 දී y වල අගය 5යි. ඊට පස්සේ බලමු අපි x සමානයි 2ක් 5 බෙදීම 6 දී y කීයද කියලා. y සමානයි 2යි sin 3යි 2ක් 5 බෙදීම 6 ධන 3. මෙතන 3යි මෙතන 2යි මේ දෙකට මේ දෙක කැපුණා 2ක් sin 5 ධන 3. දේවතාවක් sin 5 කියන්නේ බිඳුවයිනේ. එතකොට 3යි. y සමානයි 3යි. ඒ කියන්නේ x සමානයි 2යි 5 බෙදීම 6 දී y වල අගය 3යි. ඊට පස්සේ බලමු x සමානයි 3ක් 5 බෙදීම 6 දී. එතකොට y සමානයි 2යි sin 3යි 5 බෙදීම 6 ධන 3. මේ 3ට මේ 6න් දෙයක් කැපුණාම 3ක් 5 බෙදීම 2යි. 2ක් sin 5 බෙදීම
තුන කියලා කියන්නේ ඔතන ඍණ 2 ධන 3. 3න් 2ක් ගියපොම 1යි. ඒ කියන්නේ sin 3ක් 5 බෙදීම 6 දී y වල අගය 1යි. ඒ කියන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ බලමු අපි x සමානයි 4ක් 5 බෙදීම 6 දී y ගියද කියලා. y සමානයි 2ක් sin 3 4ක් 5 බෙදීම 6 ධන 3 2යි sin මෙතන ගත්තාම මේ 3ට මේ දෙක කැපිලා ගියපුවා 2යි මේ දෙකට මෙතනින් දෙකක් කැපුණාම මෙතන 2ක් 5 ධන 3 sin 2ක් 5 ඇවිල්ලා බිඳුවයි මෙතන එතකොට බිඳුව ධන 3 y සමානයි 3යි. ඒ කියන්නේ 4ක් 5 බෙදීම 6 දී y වල අගය 3යි. දැන් අපි පස්තා අනිමු. මෙතනදී 3යි ආවර්තන 4න් එකක් මොනවම යද්දී උඩරිම මෙතන එනවා. ඊට පස්සේ මෙතන එනවා. ඊළඟ පොයින්ට් එක මෙතන එනවා. ඊළඟ පොයින්ට් එක උදන්න යනවා. මම හිතනවා මේ පස්තාරයත් හඳපු හැටි ඔයගොල්ලන්ට තේරුණා. අපි ඊළඟ පස්තාර අඳින්න යමු. අපි ඊළඟ පස්තාර වර්ගයේදී අනිමු y සමානයි 2යි cos 3ක් x ධන 5 බෙදීම 6. මගේ මල්ලි අපි කලින් ගණන් වල හැදුවේ හැම වෙලේම දැන් තිබ්බේ sin 3x වගේ තිබ්බේ. ඇතුලේ 3x එක හරි x එක්ක වෙනම පදයක් එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තිබ්බේ නෑනේ. දැන් මේ වගේ ගණන් හදද්දී මේ පස්තාර අදිද්දී මේ පස්තාර අදිද්දී වැඩි වෙනසක් වෙන්නේ නැහැ. අර කලින් අද පස්තාර වගේම මූලික පියවර ටික අපි කරලා ඉන්න ඕනේ. අපි මුලින්ම හොයමු y max 2යි cos. අපි දන්නවා මේ cos වල මේ ඇතුලේ තියෙන පද වලට මොන අගය ආවත් එන්න පුළුවන් උපරිම අගය එකනේ. ඒ නිසා 2යි වැඩි කිරීම 1. එතකොට 2. ඊට y min එක ගත්තොත් 2යි. අපි දන්නවා cos වල මෙතන මේ ඇතුලේ තියෙනවට මොන අගය ආවත් එන්න පුළුවන් අඩුම අගය ඍණ 1යි. ඒ නිසා ඍණ 2. ඊට පස්සේ අපි දාගමු y මධ්‍ය. y මධ්‍ය කියන්නේ y max ධන y min එකතු කරලා දෙකෙන් බෙදනවා. y max y min එකතු කිරීම 2. y max කියන්නේ 2. y min කියන්නේ ඍණ 2. එකතු කරලා දෙකෙන් බෙදුවා. ධන 2යි මෙතන බිඳුවයි. එතකොට මධ්‍ය රේඛාව ඇවිල්ලා බිඳුව රේඛාව. ඊළඟට අපි ආවර්තක හොයාගමු. කලින් ගණන් වල වගේමයි. දෙකක් 5 බෙදනවා x වල සංගුණකයෙන්. අර අලුතෙන් එහා පැත්තෙන් පදයක් ආවට වැඩක් නැහැ. අපේ x වල සංගුණකය 3නේ. ඒ නිසා 3න් තමයි බෙදන්නේ. ඊට පස්සේ ආවර්තයෙන් 4න් 1. දෙකක් 5 බෙදීම 3 වැඩි කිරීම 4න් 1 5 බෙදීම 6. අපි දැන් නම් මේ y max එක y min එක y මධ්‍ය දෙක ඊට පස්සේ ආවර්තයෙන් 4න් හොයාගත්තා. දැන් මේ වගේ ගණන් වල නම් ඊළඟලිය තව එක පොඩි දෙයක් අපි ඉස්සරහට හොයාගන්න ඕනේ. දැන් මේකේ තියෙන්නේ 3x ධන 5 බෙදීම 6 වගේ අර තව කෑල්ලක් එකතු වෙලා තියෙන පස්තාර තියෙනවනේ. 3x හරි 2x හරි 5x හරි විතරක් නෙමෙයි ඒ x පදයට තව මොකක් හරි කෝණ කෑල්ලක් එකතු වෙලා තියෙන ගණන් වල තව ස්ටෙප් එකක් අපි ඉස්සරහට ගිහිල්ලා අපි කරන්න ඕනේ. මුලින්ම උපරිමයක් හරි අවමයක් හරි අවස්ථාව ලැබෙන x වල අගය. මෙහෙමයි. දැන් මෙහෙම නම් ඊවල තියෙන y සමානයි 2යි cos 3ක් x ධන 5 බෙදීම 6නේ. මෙතන අපි ගන්නවා උපරිමයක් හරි අවමයක් හරි ලැබෙන. දැන් මෙතන උපරිමය ඇවිල්ලා 2නේ.
ඒ කියන්නේ උපරිමය y max අපි දෙකනේ. ඒක ලැබෙන y max එක ලැබෙන්න x වල අගය කීයද කියලා. අපි දන්නවා මෙතන උපරිම මෙතන මුලින්ම cos x වලට උපරිමයක් ලැබෙන්නේ x සමාන බිඳුවෙනි. cos පස්තාරය යන්දොත් පටන් ගන්න එකෙන්නේ. ඔන්න එක පටන් ගන්නේ එකෙන් පටන් ගන්නේ x සමාන බිඳුවේදී. ඒ කියන්නේ මේ සම්පූර්ණ කොටසම බිඳුව වුණොත් නේ දෙක වෙන්නේ 2යි cos බිඳුවනේ උපරිමය ලැබෙන්නේ. ඒ නිසා මේ 3x ධන 5 බෙදීම 6 බිඳුවට සමාන කරලා ඊට අදාළ x අග හොයාගන්න. ඊට අදාළ x අග කියන්නේ මෙතනට බිඳුව වෙන එක. එතන මුලින්ම උපරිමයක් වෙන අවස්ථාව හොයාගන්න. එතකොට 3x සමානයි ඍණ 5 බෙදීම 6. එතකොට x සමානයි ඍණ 5 බෙදීම 18. ඒ කියන්නේ ප්‍රස්ථාරය අනුව මුලින්ම උපරිමයක් එන්නේ x සමානයි ඍණ 5 බෙදීම 18 දී. හරි අපි දැන් ප්‍රස්ථාරය අඳිමු. මම ලකුණු කරලා තියෙන්නේ අක්ෂ ටික. max එක 2යි min එක 2යි මධ්‍ය රේඛාව බිඳුවයි කොහමත් ආවර්තකය 2යි 5 බෙදීම 3යි ආවර්තයෙන් 4න් එකක් 5 බෙදීම 6යි. දැන් මේකේ නම් ඉමල්ලි අර කලින් ගණන් වල වගේ මේ කෙලින්ම එහෙම බෙදාගෙන ආවර්තයෙන් 4න් එක එහෙම දාගෙන යන්න බෑ. ඒක හේතුව මම පෙන්නන්නම්. මුලින්ම අපි මේකෙදි හොයාගන්න ඕනේ x සමාන බිඳුවේදී y වලගේ. කියන්නේ කොහොමද අපි හොයන්න බෑ x සමාන බිඳුවේදී y වල ලගේ කීයද කියලා. අපි දාමු x සමානයි බිඳුවේදී y සමානයි 2යි cos මෙතන 5 බෙදීම 6. 2යි cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යිනේ. 2 2 කැපුණම මූල 3යි. ඒ කියන්නේ x සමාන බිඳුවේදී y වලගේ මූල 3යි. මේ හරියේදී වගේ. ඒ කියන්නේ මේ හරියේදී x සමාන බිඳුවේදී ප්‍රස්ථාරය යන්නේ මේ හරිය. අපි දැන් කලින් හොයාගත්තා නම් ඊමල්ලි x සමානයි ඍණ 5 බෙදීම 18 දී තමා මුලින්ම මේ උපරිමය ලැබෙන්නේ කියලා. උපරිමය දෙකනේ. ඍණ 5 බෙදීම 18 තමයි මෙන්න මෙතන උපරිමය ලැබෙන්නේ. ඊට පස්සේ දැන් ප්‍රස්ථාරය අඳිනකොට අපි දන්නවනේ දැන් ආවර්තයෙන් 4න් එකක් යන අදින්න ඕනේ කියලා. දැන් උතන උපරිමය නම් මෙන්න මේ වගේ කියන්නේ සම්මිතික අක්ෂය දක්වා කියන්නේ y සමානයි කියන්නේ මධ්‍ය රේඛාව දක්වා ආවර්තයෙන් 4න් එක අදින්න බෑ. එතකොට මොකද කරන්නේ? මෙතන ඉඳන් ආවර්තයෙන් 4න් එකක් ගියපුවමනේ. මෙතන ඉඳන් ඒ කියන්නේ ඍණ 5 බෙදීම 18නේ. ඔතන ඉඳන් ආවර්තයෙන් 4න් එකක් ගියපුවමනේ මේ y සමාන බිඳුව රේඛාව. නැත්නම් y මධ්‍ය රේඛාව කැපෙන්නේ. හරි. එහෙනම් අපි කරන්න තියෙන්නේ ඍණ 5 බෙදීම 18ට එකතු කරනවා ආවර්තයෙන් 4න් එකක්. එතකොට එනවා මේ පොයින්ට් එකට දාලා ඛණ්ඩ අංකේ. අපි දන්නවා ඍණ 5 බෙදීම 18ට එකතු කරනවා ආවර්තයෙන් 4න් එකක්. 5 බෙදීම කීයද? 5 බෙදීම 6නේ ආවර්තයෙන් 4න් එකක්. එතකොට මෙතන 18 ගත්තම මෙතන ඍණ 5 මෙතන 3ක් 5 ගත්තම 3 2යි 2යි 5 බෙදීම 18 5 බෙදීම 9 5 බෙදීම 9 5 බෙදීම 9. එතකොට 5 බෙදීම මෙන්න හරියටම ගමල. එතකොට 5 බෙදීම 9 ඇවිල්ලා 5 බෙදීම 9 කියන්නේ 5 බෙදීම 18 දෙකක් නේ. එතකොට මේ දුර ගත්තොත් නම් එමල්ලි මෙතන බිඳුව ඉඳලා මෙතනට තියෙන දුර වගේ දෙගුණයක දුරින් වගේ සාමාන්‍යයෙන් 5 බෙදීම 9 හඳ ගන්න. ඊට පස්සේ අපි දන්නවා ඍණ 5 බෙදීම 18 දී උපරිමේ තියෙන්නේ ඒක x සමානයි බිඳුව හරහා යද්දි මූල 3 හරහා යන්නේ. එතකොට ආවර්තයෙන් 4න් එක ඔන්න මෙතනට 5 බෙදීම 9 දී සෙට් වෙනවා. ඊට පස්සේ
මෙතන ඉඳන් ඉතුරු ආවර්තයෙන් 4න් එක ගියපම කීයද කියලා අපි බලමු. එතකොට නම් එමල්ලි අපි එකතු කරන්න ඕනේ 5 බෙදීම 9ට තව ආවර්තයෙන් 4න් එකක්. ආවර්තයෙන් 4න් එක 6 5 බෙදීම 6ක් නේ. එතකොට 5 බෙදීම 9ට 5 බෙදීම 6 කියලා එකතු කරනවා 18යි මෙතන 2යි 3යි 5ක් 5 බෙදීම 18යි 5ක් 5 බෙදීම 18 තමයි ඉතුරු ආවර්තයෙන් 4න් එක හම්බ වෙන්නේ. එතකොට මෙතන ඇවිල්ලා y සමාන මධ්‍ය රේඛාව. එතකොට ඉතුරු 5ක් 5 බෙදීම 10 ඉතුරු ආවර්තයෙන් 4න් එක ගියපුවම 5යි 5 බෙදීම 18 ඒක හම්බ වෙනවා මෙතනදී. ඊළඟට තවත් ආවර්තයෙන් 4න් එකක් ගියපුවම කොතනද කියලා බලමු. 5ක් 5 බෙදීම 18ට එකතු කරන්න ඕනේ තව ආවර්තයෙන් 4න් එකක්. එතකොට ගෙලින්ම 18යි මෙතන 8යි 8යි 5 බෙදීම 18. එතකොට ඉතුරු ආවර්තයෙන් 4න් එක ගියපුවම ඔන්න උතන්ට හම්බ වෙනවා. ඊට පස්සේ ඍණ පැත්තට බලමුකෝ. එතකොට ඍණ 5 බෙදීම 18න් තව ඍණ 5 බෙදීම 6ක් අඩු වුණාම නේද? ඉතුරු මෙතන ඉඳන් එහාට පවතින ආවර්තයෙන් 4න් එක එන්නේ. එහෙනම් ඍණ 5 බෙදීම 18න් අඩු කරන්න ඕනි 5 බෙදීම 6ක්. 18 පොදුරු ගත්තා. මෙතන එනවා ඍණ 4යි 5. එතකොට ඍණ 4ක් 5 බෙදීම 18යි. එතකොට මෙතන උඩරින් ඉඳලා y සමාන මධ්‍ය රේඛාවට එන්නේ. එතකොට ආවර්තයෙන් 4න් එකක් යනවා. ආවර්තයෙන් 4න් එක සෙට් වෙන්නේ ඍණ 4යි 5 බෙදීම 18 දී. හරි. මම හිතනවා ඊළඟ වෙලාවට දැන් ප්‍රස්තාරය සාමාන්‍යයෙන් අදගන්නේ කොහොමද කියලා හොඳ අදහසක් දැන් තියෙන්න ඕනි. තවත් මේ වගේ ගානක් අපි හදමු ඉස්සරහට. හරි නංගි මල්ලි අපි තවත් ඒ වගේ ගානකට උදාහරණයක් හදමු. y සමානයි 2ක් sin 3ක් x ඍණ 5 බෙදීම 6 ධන 1. අපි දන්න ඉතින් මූලික ස්ටෙප් ටික y max හොයාගමු මුලින්ම. 2යි අපි දන්නවා sin වලට එන්න පුළුවන් උපරිමගේ 1යිනේ. මෙතන 3යි x ඍණ 5 බෙදීම 6 ඕ මොන කෝණයක් දැම්මත් ඔතනට එන්න පුළුවන්. ඕකෙන් මොනවාගේ දැම්මත් මේ sin වලට එන්න පුළුවන් උපරිමගේ 1යි. එහෙනම් ධන 1යි මෙතන දෙවරක එක 2යි 1යි 3යි. ඊට පස්සේ y min එක ගත්තොත් 2යි sin වලට එන්න පුළුවන් අඩුමගේ ඍණ 1යි. එතකොට මෙතනින් ඍණ 2යි ඍණ 2යි 1යි ඍණ 1යි. ඊළඟට හොයාගමු y මධ්‍ය එල්ලා y max y min එකතු කරලා දෙකෙන් බෙදලා ගන්නෙ. y max එක 3යි y min එක ඇවිල්ලා ඍණ 1යි එකතු කරා දෙකෙන් බෙදුවා. 3 එකක් ගියම 2යි 2 දෙකෙන් බෙදපුවම 1යි. ඊට පස්සේ බලමු ආවර්තකය ගන්න අපි 2ක් 5 බෙදනවා x වල සංගුණකින්. අපේ x වල සංගුණක 3. 2ක් 5 බෙදීම 3යි. ඒක ආවර්තයෙන් 4න් එකක් ගන්න 2ක් 5 බෙදීම 3 වැඩි කිරීම 4න් එක සමානයි. මෙතන දෙකට 4න් දෙකක් කැපුණාම 3 වල 2 එතන 5 බෙදීම 6යි. හරි නම් එමල්ලි අපි පස්තාවෙන් ඉඳ ගන්න අවශ්‍ය කරන මූලික කවුන්ට් ටික අපි හොයාගත්තා. y max එකයි min එකයි y මධ්‍ය ආවර්තකයයි ආවර්තයෙන් 4න් එකයි. හරි මම අක්ෂර දෙක අඳ ගන්නවා. y අක්ෂය y සමානයි 2යි sin 3ක් x ඍණ 5 බෙදීම 6 ධන 1 මේක x අක්ෂය උපරිමය 3යි අවමය
අවමය ඍණ 1යි මධ්‍ය රේඛාව ධන 1යි. එතකොට ඔන්න මේ මධ්‍ය රේඛාව ධන 1 y සමාන 1 වටේ තමයි සමමිතික ප්‍රස්ථාරයේ විචලනය වෙන්නේ. එතකොට නංගි මල්ලියේ අපි දැන් මුලින්ම හොයාගමු x සමානයි බිඳුවේදී y වල අගය කීයද කියලා. x සමානයි බිඳුවේදී x සමාන බිඳුවේදී y වල අගය බලමු අපි. y සමානයි 2යි sin 3යි x වලට බිඳුව දැම්ම මෙතනද ඍණ 5 බෙදීම 6 ධන 1 සමානයි දේවතාවක් sin ඍණ 5 බෙදීම 6 ධන 1 සමානයි 2යි sin ඍණ 5 බෙදීම 6 කියලා කියන්නේ ඍණ භාගයයි ධන 1. එතකොට මේ දෙකට මේ දෙක වුණා මෙතන ඍණ 1යි ධන 1යි සමාන බිඳුවයි. ඒ කියන්නේ x සමාන බිඳුවේදී ප්‍රස්ථාරයේ y අගය බිඳුවයි. x සමාන බිඳුවේදී ප්‍රස්ථාරයේ මෙන්න මෙතනින් තමයි ගමන් කරන්නේ. ඊළඟ නම් එමල්ලි අපි මුලින්ම බලන්න ඕනේ මුලින්ම උපරිමයක් හෝ අවමයක් ලැබෙන x වල අගය. අපි බලමු මුලින්ම උපරිමයක් ලැබෙන අවස්ථාවේ x වල අගය කීයද කියලා. දැන් අපි දන්නවා y max එක 3යිනේ. ඕකාවේ y සමානයි 2යි sin 3ක් x වෙන 5 බෙදීම 6 ධන 1 මේ මෙතන කෝණේ. මෙතන කෝණ නම් එමල්ලියේ උතන 5 බෙදීම 2ක් ආවොත් නේද? මෙතන 1 එන්නේ. මුලින්ම 1 එන්නේ. මුලින්ම 1 එන්නේ මෙතනට 5 බෙදීම 2 ආපුවමනේ. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ 3ක් x වෙන 5 බෙදීම 6 සමානයි 5 බෙදීම 2ේදී x කීයද කියලා. ඒ කියන්නේ 5 බෙදීම 2 මෙතනද මේ කෝණයට 5 බෙදීම 2 එන්නේ x කියන කෝණේ කීයක් වෙද්දිද කියලා. එතකොට මම බලනවා 3ක් x සමානයි මේ 5 බෙදීම 6 එහාට අරන් යනවා. 5 බෙදීම 2 දන 5 බෙදීම 6 6 පොදුට ගත්තම මෙතන 3යි 1යි මෙතන එනවා 2ක් 5 බෙදීම 3යි අන්තිමේට 3ක් x මම මේක මෙහෙන් ලියන්නම් 3ක් x සමානයි 2ක් 5 බෙදීම 3 x සමානයි 2ක් 5 බෙදීම 9. ඒ කියන්නේ නම් මල්ලියේ x සමානයි 2යි 5 බෙදීම 9. ඒ කියන්නේ x සමාන මේ කොහොමද 2ක් 5 බෙදීම 9ක් වෙනකොට අපේ ප්‍රස්ථාරයේ උපරිමය ලැබෙනවා. අයි උපරිමය ලැබෙන්නේ x සමානයි 2ක් 5 බෙදීම 9 වෙද්දී මෙතනට එනවා 5 බෙදීම 2. ඔතනට 5 බෙදීම 2 ආව කියන්නේ දේවතාවක් 1. එතකොට මෙතනින් උපරිමයක් එනවා. තේරුණාද? මම හිතනවා නම් යාමලට ඒක තේරුණා කියලා. ඒ කියන්නේ නම් යාමල්ලියේ x සමානයි 2ක් 5 බෙදීම 9 දී පළවෙනි උපරිමය හම්බ වෙනවා අපේ ප්‍රස්ථාරයට. උපරිමය දන්නවනේ අපි 3යි කියලා. එතකොට 2ක් 5 බෙදීම 9 දී ඔන්න උපරිමය මාක් කරගන්න. හරිනම් එමල්ලි අපි දැන් උපරිමය දන්නවනේ. උපරිමයේ ඉඳලා ආවර්තයෙන් 4 එකක් ගියපුවාමනේ අපි මධ්‍ය රේඛා හම්බෙන්නේ. ආවර්තයෙන් 4 එකක් ඔන්න ඔහම යනවා. ආවර්තයෙන් 4 එකක්. එතකොට අපි ඔන්න මධ්‍ය රේඛා හම්බෙලා තියෙනවා. අපේ මධ්‍ය රේඛා එකනේ. එතකොට අපි මේ අවස්ථාවට දාලා x අග හොයාගමු. ඒක හොයන්නේ කොහොමද? අපි දන්නවා 2ක් 5 බෙදීම 9 නේ දැන් මේ උපරිමයට දාලා x අගය. එතකොට ඔතන ඉඳන් ආවර්තයෙන් 4 එකක් ගියපුවම තමයි අපේ y සමානයි කියන්නේ y මධ්‍ය රේඛා හම්බෙන්නේ. y මධ්‍ය රේඛා හම්බෙන්නේ 5 බෙදීම 6ක් ගියපුවම. අපි මෙතන මොනවාමල්ලි පොදුවට 18 එතකොට 4ක් 5 3ක් 5 7ක් 5 බෙදීම 18යි. ඒ කියන්නේ මෙතන 7ක් 5 බෙදීම 18 දී ආවර්තයෙන් 4 එක හම්බ වෙනවා. ඊට පස්සේ
ඊළඟ ආවර්තයෙන් 4න් එක ගියාම සෙට් වෙන්නේ අවමේනේ. දැන් අපි ඉන්නේ මධ්‍ය රේඛාවනේ. මධ්‍ය රේඛාවේ ඉඳලා ඊළඟ ආවර්තයෙන් 4න් එක ගියපම අනිවාර්යෙන් යන්නේ අවමේට. ඔන්න ඔය වගේ. එතකොට අපි බලමු ඊට අදාළ x අගය කීයද කියලා. අපි දන්නවා දැන් මෙතන x අගය එතනින් නැවත ආවර්තයෙන් 4න් එකක් ගියපම තමයි අපේ මෙතන අවමේට හම්බෙන්නේ. ඒක අපි බලමු 7ක් 5 විදීම 18ට එකතු කරනවා ආවර්තයෙන් 4න් එකක්. 18 පොදුට ගත්තම 7ක් 5 මෙතන 3ක් 5 10යි 5 බෙදීම 18 මෙතන 10ක් 5 බෙදීම 18 10ක් 5 බෙදීම 18 දී අපිට හම් වෙනවා මෙතන අවමේ. ගානේ නංගිලා මල්ල කියලා දීලා දෙනවා නම් මේ මොකක් හරි පරාසයක් අපි ඒ දක්වා අඳගෙන යන්න ඕනේ දිගට. දැන් මේකේ මම මෙතන නවත්තන්නම්. තව ඉස්සරහට අඳින්න කියලා තියෙනවා නම් ওই වගේම දිගට හොයාගෙන යන්න ඕනේ. මම මේ පැත්තටත් ඇඳලා පෙන්නන්නම්. තව ආවර්ත දෙකක් විතර. ආවර්ත දෙකක් නේ ආවර්තයෙන් 4න් එකව දෙයක් විතර මම අඳින්නම්. ඊළඟට බලමු නංගි මල්ලි අපි මෙතන උපරිමේ ඉඳලා ආවර්තයෙන් 4න් එකක් මේ පැත්තට ආපුවම කොහොමද වෙන්නේ කියලා. අපි දන්නවා මෙතන x කණ්ඩාංග 2ක් 5 බෙදීම 9යි. එහෙනම් 2ක් 5 බෙදීම 9 ඉඳලා 5 බෙදීම 6ක් ආපුවලා මෙතන උපරිමේ ඉඳලා මෙතනට එන ආවර්තයෙන් 4න් එක එන්නේ. එතකොට මට කරන්න තියෙන්නේ අනිත් පැත්තට යන්නේ. එතකොට 2ක් 5 බෙදීම 9න් අඩු කරන්න ඕනේ 5 බෙදීම 6ක්. දැන් මේ පැත්තට යන්නේ. එතකොට අඩු කරලා ගන්න ඕනේ. මෙතන ගත්තොත් නම් මේ 18 පුතුරු ගත්තොත් 4ක් 5 මෙතන 3ක් 5 එතකොට 5 බෙදීම 18යි. එතකොට 5 බෙදීම 18 කියන්නේ මෙන්න මේ හරිය වගේ මගේ ආවර්තයෙන් 4න් එක සෙට් වෙනවා උතන්ට. ඊට පස්සේ නම් ඉමල් අපි දන්නවා මේ x සමාන බිඳුවේදී y සමාන බිඳුව කියලා හොයාගත්තනේ. එහෙනම් අනිත් ඉතුරු මෙතන ඉඳන් ආවර්තයෙන් 4න් එක එහාට යද්දී බිඳුව හරහා තමයි යන්න ඕනේ. බිඳුව හරහා ගිහිල්ලා ඍණ 1ට එන්න ඕනේ. ඍණ 1ට එනවනේ කොහොමද? මෙතන ඇවිල්ලා මධ්‍ය රේඛාවේ ඉඳලා එක්කෝ යනවා අවමයකට ආවර්තයෙන් 4ක් ගියම මධ්‍ය රේඛාවේ ඉඳලා 4න් එකක් ගියපුවම උඩ පැත්තට ගියොත් උපරිමයට යනවා. අනිත් පැත්තට ගියොත් අවමයකට යනවා. දැන් මෙතන ඉඳන් 4න් එකක් ආව කියන්නේ අවමයට එනවා. අපි දැන් එමල්ලි මෙතනට අදාළ x අගය හොයාගමු. එතනට අදාළ x අගය හොයාගන්නේ මෙතන ඊට කලින් ආවර්තයෙන් 4න් එක තැනේදී x වලගෙන් අඩු ගන්න ඕනේ. තවත් ආවර්තයෙන් 4න් එකක්. එතකොට අතන 5 බෙදීම 18න් අඩු ගන්න ඕනේ. 5 බෙදීම 6ක් 18 පොදුවට ගත්තම 5 ඍණ 3ක් 5 ඍණ 2ක් 5 බෙදීම 18යි ඍණ 5 බෙදීම 9 ඍණ 5 බෙදීම 9 ඍණ 5 බෙදීම 9ක් ආයෙද්දි මෙතන කණ්ණාංගය එනවා. දිගටම මේකල්ලා මෙතන ඊට පස්සේ මෙතන x වල කණ්ණාංගයට අගයට තව 5 බෙදීම 6ක් අඩු කරගත්තම මෙන්න මෙතන අගය එනවා. මම හිතනවා නම් ගල මල්ලයාට දැන් ගොඩක් දුරකට අපහැදිලි දැන් තිබ්බනම් මෙච්චර කාලයකට ත්‍රිකෝණමිතික ප්‍රස්ථාර අඳිනකොට මම හිතනවා දැන් ඒක ඔක්කොම පැහැදිලි ඇති කියලා. තව ගණන් මම හදන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකත් අදමු ඉස්සරහට. හරි නම් මල්ලි අපි අදමු ඊළඟ ගාන y සමානයි මූල 3යි cos x ධන sin x. දැන් මේක අපි මෙච්චර වෙලා හදපු ගණන් වලට සම්පූර්ණයෙන් වෙනස්. මොකද දැන් මෙතන sin x උයි cos x උයි පද දෙකක් තියෙනවා. මේ වගේ ගණනක් ආවොත් නංගි මල්ලි මේ උසස් පෙළ අපේ සිලබස් එක යටතේ අපිට මෙහෙම sin x උයි cos x උයි තිබ්බොත් එහෙම ප්‍රස්තාරයක් අපිට අඳගන්න බෑ. එහෙනම් අපි මෙච්චර වෙලා දැනන් හිටියේ මොකද්ද? අපි මෙච්චර දැනන් හිටියේ එක්කෝ y සමානයි මොකක් හරි sin විතරක් තියෙනවා. නැත්තම් y සමානයි cos විතරක් තියෙනවා. එහෙම දුන්නොත්
අපිට දැන් ඕන ප්‍රස්තාරයක් අඳ ගන්න පුළුවන් නේ. හැබැයි මෙතන sin cos දෙකම තියෙනවනේ. මේවා එකක් ආපම අපි මුලින්ම බලන්න ඕනේ. අපි උත්සාහ ගන්න ඕනේ මේක එක්ක sin තනි sin පදයකට හෝ තනි cos පදයකට හරව ගන්න. තනි sin පදයකට හරි cos පදයකට හරි හරව ගන්න විදිය මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඒකට නම් ඊමල්ලේ හරිම ලේසි ක්‍රමවේදයක් තියෙනවා. එතකොට අපි කරන්නේ නම් ඊමල්ලේ මේ cos x ගෙයි sin x ගෙයි සංගුණක තියෙනවනේ. දැන් cos x ගේ සංගුණකය නම් මූල 3. සංගුණක කියන්නේ මේ පදයට ඉස්සරහින් ඉන්න නිහිත පදේ. මූල 3 sin x ට ඉස්සරහින් තියෙන එක. එක ලියන්න ඕනේ නැහැනේ. ඒ හින්දා අපි එක ලියන්නේ sin x තියෙන්නේ. එතකොට අපි කරන්නේ ඔය සංගුණක දෙක තියෙනවනේ. මූල 3 එක නේ තියෙන්නේ. අපි කරන්නේ ඒ සංගුණක දෙකේ වර්ග වල එකතුවේ වර්ගමූලය. මූල 3 වර්ගය එකේ වර්ගය එකතු කරලා ඒකේ වර්ගමූලය ලබා ගන්න. මුලින්ම කරන්නේ ඒක. එතකොට මොකද නම් ඉවල වෙන්නේ? මෙතන මූල 3 වර්ගය 3යි. එකේ වර්ගය 1යි. 3 1 4යි. වර්ගමූල 4යි. කියන්නේ 2යි. ඊට පස්සේ නම් ඉමල්ලි අපි මේ ලබාගත් අගය තියෙනවනේ. ওই ලබාගත් පදයෙන් අපි අපේ මේ සමීකරණය බෙදනවා. මූල 3 බෙදීම 2යි cos x භාගයයි sin x බෙදුවා. අපි දැන් මේ කරපු වැඩේ හරියද? අපි කරේ දැන් මේ දෙකෙන් බෙදුවානේ. දෙකෙන් බෙදුවා නම් මොකක් කර දෙයක් අපි ඒ වැරද්ද වහගන්න. ඒ කියන්නේ දෙකෙන් බෙදුවේ නෑ කියලා පවත්වා ගන්න නම් අපි ඒක නැවත දෙකෙන් වැඩි කරන්න ඕනේ. දැන් එතකොට අපි කලින් මේකම තමයි ඉන්නේ. දෙකෙන් බෙදුවා මේ එතකොට මේ දෙකට මෙතනින් දෙක කැපෙනවා මේ දෙක කැපෙනවා. කලින් ආයෙත් එන්නේ මේකම තමයි. එතකොට නම් මල්ලි දැන් තියෙන්නේ y සමානයි දෙවතාවයක් මූල 3 බෙදීම 2යි cos x ධන භාගයයි sin x. මූල 3 බෙදීම 2 කියන්නේ cos වලින් ගත්තොත් කීයද නම් එමල්ලි? මූල 3 බෙදීම 2 cos වලින් ගත්තොත් cos 5 බෙදීම 6යි. ඕක ඇවිල්ලා අපිට ලියන්න පුළුවන් cos 5 බෙදීම 6 කියලා. මේක cos x. භාගය කියන්නේ අපිට ලියන්න පුළුවන් sin 5 බෙදීම 6නේ. sin 30 sin 5 බෙදීම 6. මම දැන් මේක මේ දෙපැත්ත මාරු කරලා ලියනවා. cos x cos 5 බෙදීම 6 ධන sin x sin 5 බෙදීම 6. මෙන්න a වැඩි කිරීම b කියන එක අංගේ මල්ලියේ b වැඩි කිරීම a කියලා ලිව්වත් වැරද්දක් නැහැ නේ. ඒක තමයි මෙතන මම මේ කරේ. එතකොට ඕගොල්ලන්ට පේන්න ඕනේ දැන් 2යි. මේ ඇවිල්ලා cos a cos b sin a sin b. මේ ඇවිල්ලා cos a ඍණ b ගේ ප්‍රසාරණයක් කියලා ඔයගොල්ලන්ට පේන්න ඕනේ. cos a cos b ධන sin a sin b නේ. එතකොට නම් මල්ලි මේ ඇවිල්ලා තියෙන්නේ cos a ඍණ b ගේ ප්‍රසාරණයක්. එහෙනම් cos x ඍණ 5 බෙදීම 6. එතකොට දැන් අපේ ප්‍රස්ථාරය මොකද්ද? මෙන්න මේ වගේ තනි cos පදයකට ගත්තා. දැන් ඉතින් අපි අර කලින් කරපු සරල ගානක් වගේ මේක. දැන් නම් ඉමල්ලි මේ ප්‍රස්ථාරයේ සමීකරණය y සමානයි 2යි cos x ඍණ 5 බෙදීම 6. දැන් නම් ඉමල්ලි අපි සුපුරුදු පරිදි අපේ පියවර ටික අපි අනුගමනය කරමු. y max දෙක වතාවක් 1 සමානයි 2යි y min දෙක වැඩි කිරීම cos වලට එන්න පුළුවන් අඩුම ගිය ඍණ 1යිනේ ඍණ 2යි y මධ්‍ය y max
y mean එකතු කරලා දෙකෙන් බෙදලා 2 ඍණ 2 බෙදීම් බිඳුව සමාන බිඳුවයි ආවර්තකය 2ක් phi බෙදීම x වල සංගුණක 1යි. එතකොට 2යි phi. ආවර්තකයෙන් 4න් එකක් 2ක් phi බෙදීම 4 සමානයි phi බෙදීම 2යි. අපි දැන් අංගේ මල්ලේ ප්‍රස්ථාරක අඳ ගන්න ඕනි මූලික කරුණු ටික හොයාගත්තා. අපි දැන් ප්‍රස්ථාරය අඳගමු අංගේ මල්ලේ මුලින්ම මම අක්ෂර දෙක අඳ ගන්නවා. අපේ උපරිමයාවේ 2 අවමේ ඍණ 2 මධ්‍ය රේඛාව y සමාන බිඳුව y සමානයි 2i cos x ඍණ phi බෙදීම 6. අපි මුලින්ම නම් ගෙමල්ලියේ x සමානයි බිඳුවේදී y වල අගය හොයාගමු. y සමානයි 2i cos බිඳුව ඍණ phi බෙදීම 6. එතකොට 2i cos ඍණ phi බෙදීම 6. එතකොට 2i cos ඍණ phi බෙදීම 6 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. මේ දෙකට 2 කැපුණම මූල 3යි. ඒ කියන්නේ x සමාන බිඳුවේදී, ඒ කියන්නේ x සමාන බිඳුවේදී y වල අගය මූල 3යි. ඊට පස්සේ නම් එමල්ලි අපි ඊළඟට මුලින්ම ගන්න ඕනේ අපිට මුලින්ම උපරිමයක් ලැබෙන්නේ x වලට කීය ආපුවමද කියලා. අපේ තියෙන්නේ y සමානයි 2i cos x ඍණ phi බෙදීම 6නේ. එතකොට අපි උපරිමය ඇවිල්ලා 2නේ නම් මල්ලි 2 වැඩි කිරීම 1නේ. cos වලින් 1 එන්න නම් අපි දන්නවා cos වල බිඳුවනේ මුලින්ම එන්නේ cos බිඳුව. මුලින්ම උපරිමයක් එන්නේ මෙතන x සමානයි කීයද කියලා අපි බලමු. එතකොට අපි දන්නවා මුලින්ම බිඳුවේදී තමයි මෙතන උපරිමයක් එන්නේ මේ cos උපරිමයක් එන්නේ. එතකොට බිඳුව සමානයි x ඍණ phi බෙදීම 6. එතකොට x සමානයි phi බෙදීම 6. ඒ කියන්නේ අංගෙ මල්ලියේ x සමාන මුලින්ම x සමානයි phi බෙදීම 6 දී අපේට මුලින්ම උපරිමයක් හම්බ වෙනවා. එතකොට අංගෙ මල්ලියේ x සමානයි phi බෙදීම 6 දී අපේ ප්‍රස්ථාරේ මුලින්ම උපරිමය හම්බ වෙන අවස්ථාව හොයාගත්තා. අපි දන්නවා උපරිමය ඇවිල්ලා 2යිනේ. ඔන්න මාක් කරගත්තා අපේ උපරිමය. ඊට පස්සේ නම් එමල්ලි අපි දන්නවා මෙතන උපරිමයේ ඉඳලා ආවර්තයෙන් භාගයක් ගියපුවම හම්බ වෙනවා අපේ y සමානයි මධ්‍ය රේඛාව. ඒ කියන්නේ අපි y සමානයි මධ්‍ය රේඛාව ඇවිල්ලා අපේ x අක්ෂනේ. එතකොට මෙතන තමයි අපේ මෙතන ඉඳන් ආවර්තයෙන් 4 එකක් ගියපුවම හම්බ වෙන්න ඕනි ලක්ෂය. එතකොට මෙතන කණ්ණාංගය අපි ගන්නෙ මෙතන phi බෙදීම 6නේ. ඔතනද එකතු කරනවා අපෙන් ආවර්තයෙන් 4 එකක්. අපේ ආවර්තයෙන් 4 එක ඇවිල්ලා phi බෙදීම 2නේ. එතකොට 6 පොදුට ගත්තා phi. මෙතන 3ක් phi. එතකොට 4ක් phi බෙදීම 6නේ. ඒ කියන්නේ 2ක් phi බෙදීම 3යි. ඒ කියන්නේ නම් මල්ලියේ මෙතන 2ක් phi බෙදීම 3යි. ඊළඟට නම් මල්ලියේ ආවර්තයෙන් 4 එකක් ගියපුවම ඊළඟට යන්නේ අවමයට. උපරිමයේ ඉඳලා ආවර්තයෙන් 4 එකක් ආපුවම එනවා මධ්‍ය රේඛාවට. මධ්‍ය රේඛාවෙන් ඉඳලා නැවත අනිත් පැත්තට ආවර්තයෙන් 4 එකක් යද්දී හම්බෙන්නේ අවමය. අවමයක් හම්බ වෙනවා. මෙතනදී අපි දන්නේ එතනට දාලා x අගේ කී දීලා ඒක හොයාගන්නේ. මෙතන x කණ්ඩාංගයට එකතු කරනවා ආවර්තයෙන් 4 එකක්. 2ක් phi බෙදීම 3 දන phi බෙදීම 2. 6 පොදුට ගත්තා 4ක් phi 3ක් phi 7ක් phi බෙදීම 6. ඒ කියන්නේ x සමානයි 7යි phi බෙදීම 6 දී ඊළඟ ආවර්තයෙන් 4 එක හම්බ වෙනවා. ඊළඟට බලමු මේ පැත්තට. මේ පැත්තට ආවර්තයෙන් 4 එකක් ආපුවම මොකද වෙන්නේ කියලා. මෙතන උපරිමය x අගේ ඇවිල්ලා phi බෙදීම 6යිනේ. ඕකෙන් අඩු ගන්න ඕනේ
ආවර්තයෙන් 4න් එකක්. එතකොට මේ පැත්තට එන ආවර්තයෙන් 4න් එක හම්බ වෙනවා. මේ පැත්තට එන. එතකොට 6 පොදුට ගත්තම මෙතන 5 ඍණ 3ක් 5 ඍණ 2ක් 5 බෙදීම 6යි ඍණ 5 බෙදීම 3යි. ඍණ 5 බෙදීම 3ේදී තමයි මේ දිශාවට ආවර්තයෙන් 4න් එකක් ආපුවම අපේ y සමාන මධ්‍ය රේඛ හම්බෙන්නේ. අපි කලින් ආවද නම් මල්ලිය x සමාන බිඳුවේදී y වලගේ මූල 3යි කියලා. එතකොට මෙතනින් බිඳුව හරහා යද්දි මූල 3ෙන් යන්න ඕනේ. මෙතනින් උපරිම එනවා. ආවර්තයෙන් 4න් එක සෙට් වෙන්නේ මෙන්න මෙතනට. මෙතනින් එහාට කොහම ආවර්තයෙන් 4න් එක කොහම ඇදගෙන යන්න පුළුවන්. ඒතර ඒකම දේ තමයි කරන්න තියෙන්නේ. මම මෙතනින් එහාට ගාන කන්ටිනියස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අද මේ වීඩියෝ එකෙන් අංගිලා මල්ලිලා මම සරලම ගාන ඉඳලා නිදාගෙන ඉන්න පුළුවන් උපරිම ගාන දක්වා මම හැදුවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා.